ඔන්න යාළුවනේ කමෙන්ට් එක දවසක් පටන් ගන්නවා දැන් ඉඳන්. හොඳේ. Hi guys. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ආච්චි කෙරෙද්ද channel එක දැම්ම subscribe කරගන්න. බස් ගේමින් ඒවා හැම හොඳටම බලා ගන්න. දැම්ම subscribe කරන්න. අපි වැඩි කතා නැතුව යන්න අද දවසේ කතාවට. අයියෝ මේ ෂෙඩ් එකට තෙල් ගහන්න එන්නෙත් නෑ අර අලුතෙන් දාපු අර නෙළුම් කුළුණු ඉස්සර දාපු ෂෙඩ් එක තමයි අර බලන්න KGH එක යන්නෙත් ඒ පාරේ මට මේ ෂෙඩ් එකේ සිකියුරිටි වැඩේ කරලා එපා වෙනවා දැන් දවසට රුපියල් 1500 අරගෙන ළමයිද කන්න දෙන්නෙත් කොහමද මටත් අර හරා මල්ලි වගේ බස් එකක් ඩ්‍රයිව් කරන්න තිබ්බනම් අනේ කොච්චර ෂෝක්ද අනේ ඒ මල්ලි මම ප්ලේන් ටිකක් ගාලා එන්න පොඩ්ඩක් බලාගෙන ඉඳපන් මේ සිකියුරිටි මම නිති සිකියුරිටි උඹලා තෙල් ගන්න උන්නේ මම මේ ප්ලේන් ටිකක් බීලා එන්න හොඳේ පොඩ්ඩක් ඉඳපන් අම්පෝ මේ අවුකාස්ට් එකේ ඉඳද්ද යන්නේ මේ සිකියුරිටි වැඩේද පායනවා මේ අවුවන අනික මේ රස්සාවත් ඇතිලානේ මොකද්ද මම දැක්කම හරි බස් එකක් වගේ එකක් ඒ මොකද්ද යාළුවනේ අම්මට සිරි වෙනවා සුපිරි බස් එකක් සුපිරියක් තමයි අප්පට සිරි වෙනවනේ කියන්නේ මේ මොකද්ද යාළුවනේ මේ වෙලාවේ මේ බස් එක අප්පට සිරි කෙලිය තාප්පෙට වගේ තමයි මේක පෙරලන්නවත් බැයිද මොකක්ද වෙලා තියෙන්නේ අප්පට සිරි සුපිරි බස් එකක් හැබැයි මේ කාතරේ ගිහලා මේක අද්දගමුද මේ මොකගෙද දන්නේ නැහැ හැබැයි ස්ටාර්ට් එකේ තියෙන්නේ සුපිරි මොඩිෆයි කරලා තියෙන ඇතුළේ අර මේක දන්නට ගන්න මුදලාලියේ තේකදේ මුදලාලියෙන් අහන්න ඕනේ බලන්න මේ කාගෙද දන්නේ නේද එහෙනම් මට හරි ගන්න බැරිය මේක සුපිරි මොඩිෆයි කරලා හැබැයි පෙරදිච්ච එක තමයි අවුල ඒ ඩැමේජ් තියෙන හින්දා පොඩ්ඩක් හදාගන්න අමාරු වෙයි දන්නේ බලමුකෝ අපි මුදලාලි ගහලා අනිකයන් අප්පට සිරි මුදලාලි අයියයි බාබර් අයියයි දෙන්නම් වහලාද ඇයි දන්නේ අහන්න නීතිය අපි දැම්මවද කරන්නේ තග්ගාල ෂෙඩ් එක පැත්තට ගිහිල්ලා කෝල් එකක් අරගෙන කිව්වනම් හරි කාට හරි නෑ මේ ගහපස් ඉඳන් කියමු දැන් ඉමුකෝ බලන්න හෙලෝ මේ හරාමල්ලි මට බස් එකක් හම්බුණා මේ දැන් මම මේක පෙරලිලා තියෙන මට ට්‍රක් එකක් ගන්න බැරි වෙයි මේක ගෙනියන්න පෙරලිලා මල්ලි තියෙන්නේ සුපිරි මොඩිෆයි පාරක් දාන්න පුළුවන් ඒක මගේ යාළුවෙක්ගේ ඒක පෙරලිලා තියෙන්නේ ගෑනියන් හරි මම තව විනාඩි 5කින් එන්නම් හරි මම ෂෙඩ් එකේ ඉන්නම් මල්ලි හරි